හරි. ඊළඟට 7 වෙනි ගාන. සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශයේ හිස් තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි. ඕකේ බලලා තියෙන්නේ අපි මොනවද සමාන්තර රාශි ප්‍රිස්ම ඒවා ගැන දන්නවද කියලා. ප්‍රිස්ම අනේ ඔය ඝන වස්තු ගැනයි අහලා තියෙන්නේ. හරි. හරි බලමු. සුදුසු සංඛ්‍යා යොදා ගැනීමෙන් පහත ප්‍රකාශයේ හිස් තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණත් ද ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් මෙච්චරක්ද කියලා කියනවා. ඒක ප්‍රිස්මයක් කියලා කියන්නේ මොකක්ද? අර පොඩි කාලේ අපි හැදුවේ බහුරූපේක්ෂකය කියලා එකක්. අර කණ්ණාඩි තුනක් හයි කරලා මෙන්න මේ වගේ ගැජට් එකක් හැදුවේ. මේකට තමයි කියන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියලා. හරි. එතකොට මේක ත්‍රිකෝණාකාර පැති කීයක් තියෙනවද? මේ පැත්ත එකක් තියෙනවා, මේ පැත්ත එකක් තියෙනවා. ත්‍රිකෝණාකාර පැති දෙකක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර පැති කීයක් තියෙනවද? මෙතන එකක් මේ පැත්තට මේ පැත්තට එකක් තියෙනවා. මේ පැත්තට එකක් තියෙනවා. මේ යට එකක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර පැති තුනක් තියෙනවා. එතකොට ඒකාකාර ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණත් 2යි ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් 3යි. හරි. ඒකේ බලලා තියන්නේ අපි ඝන වස්තුව මොකක්ද කියලා දන්නවද කියලා. හරි.